හරි කට්ටිය වර්ග පූර්ණය අතරමැද පියවර. එයා දෙන්නේ වර්ග පූර්ණය අතරමැද පියවර සඳහා වර්ග පූර්ණය අතරමැද පියවර සඳහා වර්ග පූර්ණය අතරමැද පියවර සඳහා x වර්ගයේහි සංගුණකය x වර්ගයේහි සංගුණකය එකක් විය යුතු අතර x වර්ගයේහි සංගුණකය එකක් විය යුතු අතර x සංගුණකය ඉරට්ටේ විය යුතුය. x සංගුණකය ඉරට්ටේ විය යුතුය. x සංගුණකය ඉරට්ටේ විය යුතුය. හරි මම බලන්න වැඩි. මේ වර්ග පූර්ණය තේරුම් කරන්න යන්නේ. හරි. මේ පියවර ඉගෙන ගන්න යනවා වැඩි කොයි. දැන් මහලු දෙයක් නෑ. x වර්ග දාන 4x කියලා තිබ්බයි කියලා හිතමු. හරි. කරන් තියෙන මෙච්චරයි. මෙන්න මේකම ලියන්න පුළුවන් මෙහෙම. x මෙතන වර්ග මෙන්න මෙතන. x මෙතන ඇතුලේ වරණයෙන් පිට දැම වර්ගය. හරි. x ගේ සංගුණකයේ තියෙන ඉරට්ටය යගේ නේද? ඉරට්ටය යගේ දෙකට බෙදා. ධන 4 බෙදීම 2 ධන 2යි නේද? එහෙනම් මෙන්න මේ දෙකට බෙදලා එනාගේ මෙතන දැම්ම. ධන 2. හරිද? ඊට පස්සේ අනිවාර්යෙන් මෙතන දාන ඕන මොන ලකුණද? ඍණ. අනිවාර්යෙන් ඍණ. කවදාවත් වෙනස් වෙන්නේ නැහැ ඍණ. හරි? ඊට පස්සේ මෙන්න මෙතන 2 කියන සංඛ්‍යාවනේ. මෙතන තියෙන සංඛ්‍යාව 2 නම් එම සංඛ්‍යාවෙන් ගුණ කරන්න කීයද? 4ක් දානවා මෙතන. මෙතන තියෙන 3 නම් මෙතන කීයක් දාන්න ඕනද? 9ක්. එතකොට මෙන්න මෙහෙම කෑල්ලක් තිබොත් ඒ කෑල්ල වලට මෙහෙම කෑල්ලක් ලියන්න පුළුවන්. ඕක තමයි වර්ග පූර්ණය. හරි? මෙන්න තව ගන්න. x වර්ග ඍණ 4x කියලා තිබ්බොත් එහෙම. කොහොමද? පළවෙනියටම වරහණ දැම්මා x මෙතන වර්ගේ වරහණයෙන් පිට. හරි? ඊට පස්සේ මෙතන x ගේ සංගුණකේ ඍණ 4නේ. දෙකට බෙදුණු පස්සේ ඍණ 2යි. හරිද? අනිවාර්යයෙන් මෙතනට එන්න ඕන ඍණ 2 දෙකකින් ගුණ කරලා පස්සේ කීයද? 4යි. හරි? මෙන්න ඊළඟ එක මේ එකම ගාන කියලා දෙන ක්‍රම නෑ මේකෙදිම අර ගාන හුරු වෙන මේ ක්‍රම 4ක් විතර කියලා දෙන්න ගණන් 4ක් විතර. හරි? x වර්ග ඍණ 6x නේ තියෙන්නේ. එහෙනම් මේක වෙනුවට ලියන්න පුළුවන් මොකද්ද? මෙන්න x මෙතන වර්ගෙ පිට x ගේ සංගුණකේ ඍණ 6 නේද? ඍණ 6 දෙකට බෙදුවා පස්සේ ඍණ 3යි. 3 3ෙන් ගුණ කරාට පස්සේ කීයද? 9. අනිවාර්යයෙන් මෙතන දාන්නේ මොනවද? ඍණ. ෂේප්ද වැඩි? වෙන අවසාන එක x වර්ග ධන 6යි x. මෙන්න වරහණ දැම්මා x ඇතුලේ වර්ගයේ පිටත ධන 6 දෙකට බෙදුවා පස්සේ මෙතන දාන්න අනිවාර්යෙන් කීයද? ධන 3. මේක දෙකට බෙදලා එනාගේ තමයි මෙතන දාන්න. හරි? ඊට පස්සේ ඍණ දැම්මා. කවදාවත් මෙතන ලකුණු වෙනස් වෙන්නේ නැහැ ඍණ. මෙතන ආවේ 3 නේද? 3 3 ගුණ කරලා පස්සේ කීයද? 9යි. ඔන්න වර්ග පූර්ණයේ අතරමැදි අවස්ථාව. හරි දැන් මේ වෙද්දී ඔය ගැටියන්ට වර්ග පූර්ණය සඳහා සියලුම වටපිටාව හදලා ඉවරයි. හරි? මෙතෙන් පස්සේ දෙන වර්ග පූර්ණයේ ගණන රටාව ඉගෙන ගන්න ඉතින්. හරි? ඩගල් මේක දාපන්. දැන් මාතෘකාව සංකීර්ණ වර්ග පූර්ණ ගැටළු විසඳීම. හරි මේ දක්වා ගන්න සියලුම දේවල් පාවිච්චි කරලා ගන්න තියෙනවා. සංකීර්ණ වර්ග පූර්ණ ගැටළු විසඳීම. x වර්ග ඍණ 2යි x ඍණ 1 මූල දෙකේ යන්නේ දෙනවා
1.41 කියලා. මෙන්න. හරි. ඔය කට්ටිය නිකන් ත්‍රිපද වර්ග කියන විතර වෙන්නේ. සාධක වෙන පුළුවන් ක්‍රම කීයක් තියෙන්නේ? සාධක වෙන පුළුවන් ක්‍රම කීයක් තියෙන්නේ? හතරක් තියෙනවනේ. පළවෙනි එක මපසි විතර ගන්න පුළුවන්ද? බෑ. යුගල වශයෙන් මපසි විතර ගන්න හතරක් තියෙනවනේ. ඒකෙනුත් බෑ. ත්‍රිපද වර්ගයක්. ත්‍රිපද වර්ගය වල සාධක හොයන්න පුළුවන්ද මේක? සාධක තියෙනවද? මේකේ සාධක වෙන්නේ නැහැ. වර්ග දෙක අන්තරයේද? නෑ ඒකත් මෙතන නෑ. එහෙනම් මේ වගේ විසඳන්න වර්ග පූර්ණේ කරන්න ඕනේ. හරි? මෙන්න බලන්න. මෙතන x වර්ග ඍණ 2x ඍණ 1 නේද තියෙන්නේ? ඉස්සෙල්ලාම වර්ග පූර්ණේ කරමු. මෙන්න මේ කැලල වෙනම ගනිමු. හරි? x වර්ග ඍණ 2x වෙනම ලියන්න ඍණ 1. මෙන්න මේක සුළු කරන විදිහ මේ විදිහ කියලා දුන්නා නේද? මොකද කරන රටාව? x මෙතන වර්ග පිටත මෙන්න මෙතන ඍණ 2 නේද තියෙන්නේ x ක සංකුලකෙන්. දෙකට බෙදුවට පස්සේ එන්නේ කීයද? ඍණ 1යි. අනිවාර්යෙන් මෙතන දාන්නේ ඍණ නේද? මේක එකෙන් ගුණවට සූත්‍රය කීයද? 1යි. ඔය සුළු කරේ මේ කැලලට විතරයි නේද? තාම මෙතන ඍණ 1ක් තියෙනව නේද? ඒක එහෙමම දැම්මා. එතන උත්තරේ මොකද එන්නේ? මෙන්න x ඍණ 1 වර්ග ඍණ මෙතන එන්නේ 2යි නේද? වර්ග දෙක අතරේ දැන් හදා ගන්න පුළුවන් නේද? මතකද ඉස්සෙල්ලාම ගණන් ටික මම දුන්නා. හරි මෙන්න ඉතින් රටාව x ඍණ 1 වර්ග ඍණ මූල දෙකේ වර්ග කියලා ලියන්න පුළුවන්. මූල දෙකේ යගේ මෙතන දීලා තියෙනවා. හරි ඉතින් මෙන්න දැන් මෙතන x ඍණ 1 වර්ග ඍණ 1.41 වර්ග කියලා මෙතන දාන්න පුළුවන් නේද? පළමු පදය මොකද්ද? x ඍණ 1. දෙවන පදය 1.41. එකක් දාන විදිහට දානවා අනිත් එක ඍණ විදිහට දානවා. උත්තර එනවා මෙතන ඍණ 1 දාන 1.41 නේ. එතකොට විජාතියින්ද අඩු කරා විශාලකෙන් කුඩා එකනේ අඩු කරන්නේ. 1.41 1.0 අඩු කරා 0.41යි. උත්තරේ විශාලකේ ලකුණ ධන 0.41. හරි මෙතන සජාතියයි එකතු කරා එම ලකුණ දැම්මා 1.0 එකතු කරා 1.41 2.41යි. එතකොට ඍණ 2.41යි. රටාව තේරෙනවද? රටාව තේරෙනවද? හරි මෙන්න තව මම උදාහරණ ගානක් කරන්න. දෙවෙනි එක x වර්ග ඍණ 2x ඍණ 7 මූල දෙකේ යගේ දීලා තියෙනවා 1.41 කියලා. හරි මේන තියෙන රටා දෙක මේ. පළවෙනිටම වර්ග මූලේ කරන්න මෙන්න මේ කැලේ විතරයිනේ ඉස්සෙල්ලාම ගාව ගන්න. x මෙතනට දැම්මා වර්ග පිටට දැම්මා. මෙතන තියෙන සංඛ්‍යාව දෙකට බෙදුවා. ඍණ 2 බෙදීම 2 කියන්නේ ඍණ 1යි. අනිවාර්යයෙන් මෙතන දාන්නේ ඍණ 1 එකෙන් ගුණ කරලා පස්සේ 1යි. මෙතන ඍණ 7 වෙනම දැම්මා. ඉතින් මෙන්න මෙතන නෝ x ඍණ 1 වර්ග ඍණ 8. හරි වර්ග දෙක අතරේ දාන්න නම් වර්ග තියෙන්න එපයි. වර්ග හදා ගන්න මොකද කරන්නේ? මූල 8 වර්ග කියලා දැම්මා. මූල 8 යගයක් නැහැ. මූල 2 යගේ තියෙන. එහෙනම් අගේ හොයන දත්තය තමයි දීලා තියෙන්නේ. මූල 8 සමානයි. මූල 2 ගුණ කිරීම මූල 4. මූල 4 යගය 2යි. මූල 2 යගේ 1.41යි. ගුණ කරාට පස්සේ 2.8යි 2යි. ඉතින් ඔයාගේ මූල 8 යගේනේ. හරි ඉතින් මෙන්න x ඍණ 1 වර්ග ඍණ මූල 8 යගය 2.8යි 2යි. ඒකේ වර්ග. වර්ග දෙක අතරේ නේද දාන්න තියෙන්නේ. පළවෙනි එක x ඍණ 1 ඍණ 2.8යි 2යි. ධන 2.8යි 2යි. මෙතන සජාතීන් එකතු කරා එම ලකුණම දැම්මා. එතකොට x ඍණ 1 ඍණ 2.8යි 2 කියන්නේ ඍණ 3.8යි 2යි. මෙතන විජාතීන් අඩු කරන්න ඕනේ. විශාලකෙන් කුඩා එකයි අඩු කරන්නේ. 2.8යි 2කින් එකක් අඩු කරාට පස්සේ 1.8යි 2යි. විශාලකේ ලකුණ ධන x ධන 1.8යි 2යි. ඔන්න අවස්ථාව දෙක. චෙක්ඩේ. ප්‍රශ්න තියෙද? හරි. ඔන්න ගණන රටා දෙක. එක්සෑම් එකේ හිම් පිටින් ගන්න ඕනේ. හරි සාමාන්‍ය වර්ග පූර්ණ ගානේ ඔය සාධන ඔය සුදු කිරීම ලකුණු හම්බ වෙනවා. ලකුණු 5න් 3ක් විතර හම්බ වෙනවා උතන. ගොඩනැගිලි ලකුණු 2යි ලකුණු 5යි. හරි ඉක්මනට දාගමු. සමීකරණ